ස්වාරක්ෂකයක් කියන්නේ මොකක්ද සහ ඒ ලෙවල් වලදී ස්වාරක්ෂක ගොඩ දාගන්නේ කොහොමද කියලා විනාඩි කිහිපයක් ඇතුළත මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න. අපේ රුධිරයේ pH අගය සාමාන්‍යයෙන් 7.3ත් 7.4ත් අතර පවත්ව ගන්න ඕනේ. මේ pH අගය 6.8ට වඩා අඩු වුණොත් හෝ 7.8ට වඩා වැඩි වුණොත් හෝ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ අපේ මරණය. අපිට මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට හිතන්න මේ pH එක එකක් වගේ රේන්ජ් එකක් ඇතුලේ තියාගන්න සහ ප්‍රශස්ත මට්ටමේ 7.3 to 7.4 මේ රේන්ජ් එකේ තියාගන්න මොන වගේ පද්ධතියක්ද තියෙන්න ඕන අපේ රුධිරය ඇතුලේ? ස්වාරක්ෂක පද්ධතියක්. ඒතකොට මෙන්න මේ ස්වාරක්ෂකය තමයි ඇත්තටම අපේ රුධිරයේදී මේකට වැඩිම කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. මොකද අපි දවස ගානේ ඊටාම ආම්ලික සහ ඊටාම භාෂ්මික කෑම වර්ග ආහාරයට ගන්නවා. එතකොට මේ කෑම දිරවලා මේ යද්දී අපේ රුධිරයට එකතු වෙනවා. එතකොට අපේ රුධිරය සෑහෙන දුරට ආම්ලික වෙන්න ඕනේ. ඒ කියන්නේ pH එකේ සාමාන්‍යයෙන් 2ට 3ට විතර බහින්න ඕනේ. මේ ස්වාරක්ෂකය සහ අනිත් ස්වාරක්ෂක පද්ධති රුධිරයේ තියෙන ඒවා නොතිබුණා නම් pH එකේ 2ට විතර වහින්න ඕනේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් 11ට 12ට විතර වැඩි වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ අපේ රුධිරයේ තියෙන මෙන්න මේ ස්වාරක්ෂකය නිසා ඒ නිසා අපි ස්වාරක්ෂක පද්ධතියක් කියන්නේ වාගේ මගේ ජීවිතේට ඉතාමත්ම වැදගත් දෙයක්. අපේ රුධිරයේ මේක නොතිබෙන්න අපි මේ වෙනකොට අපිට ඊටාම කියන්නේ සාමාන්‍යයෙන් අපි ලදරු අවස්ථාවේ සිටවත් වැඩිහිටියෙක් වෙනකම්වත් ජීවත් වෙන්න අපිට ලැබෙන්නේ නැහැ මේ ස්වාරක්ෂකය නොතිබෙන්න. ඉතින් අපි අද ඉගෙන ගමු මේ ස්වාරක්ෂකය කොහොමද A level වලට ඇප්ලයි කරන්නේ සහ A level වල ඔයගලන්ට තියෙන ලිමිට්ස් මොනවද මේ ස්වාරක්ෂකය ගැන හදාරද්දී. මොකද සමහර ක්ලාසස් වල සෑහෙන ගොඩක් මේ ස්වාරක්ෂක ගැන උගන්වනවා. නමුත් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. A level වලට බොහොම පොඩි දෙයක් තමයි තියෙන ස්වාරක්ෂක ගැන. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට ඒ ගැන කතා කරමු. හරි. A level syllabus එකේ අපි කතා කරනවා ස්වාරක්ෂක ಜಾති දෙකක් ගැන, වර්ග දෙකක් ගැන. එතකොට මේ පළවෙනි වර්ගය තමයි ඔයාලඟ තියෙන්න ඕන දුබල අම්ලයක් සහ ඒ දුබල අම්ලයේ ලවණයක්. මේ ලවණය අනිවාර්යයෙන්ම ප්‍රබල භෂ්මයක් එක්ක එකතු වෙලා හැදිච්ච ලවණයක් වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය සෝඩියම් ලවණයක් වගේ ගන්න පුළුවන්. එතකොට මේ දෙකම තියෙන්න ඕනේ පද්ධතිය ඇතුළ සැලකිය යුතු ප්‍රමාණ වලින්. කියන්නේ එකක් ගොඩක් අඩුවෙන් තිබිලා හරියන්නේ නැහැ. එකක් ගොඩක් වැඩියෙන් තිබිලා හරියන්නේ නැහැ. කම්පැරබල් amounts වලින් තියෙන්න ඕනේ. එතකොට ඒ තමයි පළවෙනි පද්ධතිය. මේ මගේ වම් අත පැත්තේ මේ තියෙන්නේ ඒ පද්ධතිය. එතකොට මේ එහා පැත්තේ තියෙන්නේ මොකද්ද? ඒ තමයි අනිත් ස්වාරක්ෂක පද්ධතිය. ඒ තමයි දුබල භෂ්මයක් සහ එහි ප්‍රබල අම්ලයකින් ව්‍යුත්පන්න වුණු ලවණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් HCl වගේ අම්ලයක් ප්‍රබල අම්ලයක් එක්ක එකතු වෙලා හැදුණු අර භෂ්මයේ ලවණය. එතකොට සාමාන්‍යයෙන් ඇමෝනියා සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ පද්ධතියක් අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදියට. එතකොට මෙන්න මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් ඊළඟ කතා කරන්නේ ස්වාරක්ෂක කියලා. එතකොට මේ ස්වාරක්ෂකයේ අපි සිද්ධ වෙන වැඩේ බලමු. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ලියන Ka-ට ලියන සමතුලිත ප්‍රකාශනය මේ HA කියන දුබල අම්ලයට. ඒතකොට HA කියන දුබල අම්ලය වතුරට දැම්මහම අපිට හැදෙනවා A- සහ H3O+ සාමාන්‍යයෙන් ලියන විදිය. එතකොට මේකට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සමීකරණය හෙන්ඩර්සන්-හැෂල්බැච් කියන සමීකරණය බොහොම ලේසියෙන් pH ගණන් හදන්න පාවිච්චි කරන සමීකරණයක්. එතකොට මේ සමීකරණ ලියද්දි මේ මම මෙතන උඩ දාලා තියෙන වැදගත්ම දෙයක් තියෙනවා. මේකේ මේ ඔයාලට පේනවා මෙතන A- තියෙනවා කියලා. නමුත් මේ A- එන්නේ මේ HA ගෙන්. එතකොට මේ A- බොහොම පොඩි ප්‍රමාණයක් 100ට එකක් විතර තමයි මෙතනින් කැඩෙන්නේ. මොකද මෙයා දුබල අම්ලයක් හින්දා. ඒ නිසා මේ ස්වාරක්ෂකය හැදෙන්න නම් අපිට තියෙන්න ඕන පිටින් දාපු වෙනමම දාපු ලවණයක් මම කලින් කිව්වා වගේ. එතකොට ඒ ලවණය තමයි මේ මෙතන මේ A- external කියලා මම තරුවක් ගහලා පෙන්නලා තියෙන්නේ. එළියෙන් දාන්නම ඕනේ. වෙනම දුබල අම්ලයක මේ සෝඩියම් හෝ වෙන ප්‍රබල භෂ්මයකින් ව්‍යුත්පන්න වුණු ලවණයක් අනිවාර්යෙන් එළියෙන් දාන්න ඕනේ මේ පද්ධතියට. එතකොට අන්න ඒ A- ගේ කැඩෙන විදියක් මේකේ ලියලා නැහැ. මොකද A- නිකම්ම වතුර දිය වෙනවා අයනයක් හින්දා. එතකොට අන්න ඒ A- ගේ සාන්ද්‍රණය එළියෙන් දාපු A- ගේ සාන්ද්‍රණය තමයි මේ මෙතන ප්ලග් කරන්න ඕනේ අපි මේ සමීකරණෙට. එතකොට මේ HA කියන්නේ මොකද්ද? ආරම්භක HA සාන්ද්‍රණය. කලින් මුලින් දාපු HA සාන්ද්‍රණය මෙතෙන්ට දානවා. එතකොට pH සමානයි pKa. මෙතන Ka කියන්නේ මෙයාගේ Ka එක log 10 පාදයට A- බෙදීම HA අපිට මේක දාලා ගාන හදා ගන්න පුළුවන්. එතකොට තව වැදගත්ම දෙයක් තමයි ස්වාරක්ෂකයක් වෙන්න නම් මම කලින් කිව්වා වගේ මේ දෙක එකිනෙකාට comparable amounts වලින් තියෙන්න ඕනේ. එකක් ගොඩාක් වැඩි වෙලත් බෑ අඩු වෙලත් බෑ. අන්න ඒ රේන්ජ් එකට අපි කියනවා සාමාන්‍යයෙන් මෙන්න මේ රතු පාටින් තියෙන දේ A- සාන්ද්‍රණය HA සාන්ද්‍රණය වගේ 10 ගුණයක් වෙන්න හෝ 10න් එකක් වෙන්න හෝ වෙන්න ඕනේ. කියන්නේ 10 ගුණයක පරතරයක් තමයි මේකේ
allow වෙන්නේ ස්වාරක්ෂකයක් වෙන්න නම්. ඊට වඩා වැඩි වුණොත් හෝ අඩු වුණොත් ඒක අපි ස්වාරක්ෂකයක් කියලා කියන්නේ නැහැ. එතකොට අපි මේ 10 කියන අගය මෙන්න මේක හෝ මේක මෙතන දැම්මොත් එහෙම මේක සුළු වෙලා එනවා ධන එක හෝ ඍණ එක විදියට. log සුළු කිරීම වලදී ඔයගොල්ලෝ දන්නවා ඇති log 10 පාදයට 10 දැම්මම 1යි log 10 පාදයට 1ට 10 දැම්මම ඍණ 1යි. එතකොට ඒක තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට අපිට පෙන්වන්න පුළුවන් නම් යම්කිසි පද්ධතියක් ඔයාගෙන් විභාගෙදී අහනවා. මේ පද්ධතිය ස්වාරක්ෂකයක් ලෙස හැසිරෙයිද කියලා අහුවොත් එහෙම පෙන්වන්න තියෙන්නේ ඒකේ තියෙන a- සාන්ද්‍රණය සහ ha සාන්ද්‍රණය ගාන හදලා පෙන්වන්න මේක තියෙන්නේ 10 ගුණයක් ඇතුලේ කියලා පෙන්වනවා නම් ඇති. ඒ කියන්නේ අරයා මෙයාට වඩා අපි හිතමු 7 ගුණයක් ලොකුයි. එහෙනම් ඒක ස්වාරක්ෂකයක්. අපි හිතමු අරයා මෙයාට වැඩිය මේ නිකන් 100 ගුණයක් විතර ලොකුයි. එහෙනම් ඒක ස්වාරක්ෂකයක් නෙමෙයි. ඔය වගේ තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට මෙන්න මේකට ඔප්පු වෙනවා නම් මේ සමීකරණයට තෘප්ත වෙනවා නම් ඒ පද්ධතිය ස්වාරක්ෂකයක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට දැන් ස්වාරක්ෂක ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. ස්වාරක්ෂකයක් කියන්නේ මොකද්ද කලින් කිව්වත් වගේ එළියෙන් දාන අම්ලයක් හෝ එළියෙන් දාන භස්මයක් හමුවේ මේ සිස්ටම් එකේ පද්ධතියේ pH එක වෙනස් නොකර තියාගන්න උදව් කරන දෙයක් තමයි ස්වාරක්ෂකයක් කියන්නේ. එහෙනම් මෙතන මේ පෙන්නන්නේ H+ සහ OH- එක මේ පම් පෙන්නලා තියෙන්නේ එළියෙන් දාන දැන් අපිට අපිටම blood pH එක නම් අපි කෑම වලින් එන අම්ල හෝ භස්ම තමයි මේ H+ OH- කියන්නේ. එතකොට H+ එකක් පද්ධතියට වැටුනොත් එහෙම පද්ධතිය දැනට ඉන්න මෙන්න මේ A- නැත්නම් එක්ස්ටර්නලි අපි පද්ධතියට දාපු මෙන්න මේ A- මෙයාව කාලා HA හදනවා. මෙයා ඉන්නේ මෙයාව විනාශ කරලා HA කියන කෙනාව හදනවා. ඒතකොට මේක අපිට දැන් ඔයා ගණන් හදද්දී ඔයාලා ජීවිතේට මේක මේ ඉක්විලිබ්‍රියම් ඇරෝ එකක් එහෙම නැත්නම් මේ සමතුලිතතාවයක් වගේ මේක පෙන්වන්න ඕනේ නැහැ. මේක කොහොමද ඩ්‍රයිවිං ෆෝස් එක ඉස්සරහට යනවා. ඒ නිසා 100% කන්වර්ට් වෙනවා කියලා ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ පද්ධතියේ ඉන්න A- මෙන්න මෙතන හිටපු A- අඩු වෙලා HA හැදෙනවා. එතකොට අපි හිතමු A- 10කින් අඩු වුණා නම් HA 10කින් වැඩි වෙනවා. ඒක මාර වැදගත්. මොකද ඔයා ඊළඟ පාර මේකට ඕක ආදේශ කරද්දී A- සාන්ද්‍රණය ඔයා 10කින් හරි කින් හරි පස්සනවා නම් ඒ ගානම මෙයාට වැඩි වෙනවා. මේ කියන්නේ 10 ගුණයක් නෙමෙයි 10ක් එකතු කරනවා හෝ 10ක් අඩු කරනවා. එතකොට A- තිබ්බ ගානෙන් 10ක් අඩු වෙනවා මේක සිද්ධ වුණොත් HA තිබ්බ ගානට 10ක් එකතු වෙනවා මේක සිද්ධ වුණොත්. 10ක් නෙමෙයි කීයක් හරි ඒ වැලියු එකක් එකතු වෙනවා හෝ අඩු වෙනවා. එතකොට ඒ තමයි අම්ලයක් දැම්මොත් සිද්ධ වෙන දේ. එතකොට මොකද්ද මේ HA හැදුනහම වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. මොකද පද්ධතිය තිබ්බේ A- සහ HA. එතකොට දැන් එළියෙන් දාපු HA H+ දැම්මා කියලා මේ පද්ධතිය හිටපු දෙන්නට මොකුත් වෙන්නේ නැහැ. A- පොඩ්ඩක් අඩු වෙලා HA පොඩ්ඩක් හැදෙන එක විතරයි වෙන්නේ. එතකොට OH- දැම්මොත් ඒත් එහෙමයි. HA කියන දුබල අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා වතුර සහ A- හදනවා. දැන් වතුර හැදුනට ප්‍රශ්නයක් නැහැ අපිට. A- හැදුනත් ඒත් මොකද වෙන්නේ බලන්න HA අඩු වෙනවා A- වැඩි වෙනවා අර අඩු වෙන ප්‍රමාණයෙන්ම. එතකොට මේක තමයි. එතකොට සාමාන්‍යයෙන් ස්වාරක්ෂකයකට අපි ගාණක් හදද්දී සාමාන්‍යයෙන් කරන්නේ මේ දෙකෙන් එකයි එකපාරකට වෙන්නේ. ඔයාලට කියන්නේ පිටින් HCl පොඩ්ඩක් දැම්මා. එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු කිහිපයක් දැම්මා. එහෙම තමයි අපිට ගණන් වල හම්බ වෙන්නේ. එතකොට ඔයාලට එක්ක මේක එක ප්ලේ කරන්න පුළුවන්. ඒ කරලා ඒ වැලියුස් මේකට දාලා අපිට ආපහු අලුතින් පද්ධතියේ pH එක ගණනය කරන්න පුළුවන්. මොකද මේ K එක වෙනස් වෙන්නේ නැහැ. මේ දෙක විතරයි එහා මෙහා වෙන්නේ. එතකොට මේකට උදාහරණ තමයි බොහොම ප්‍රසිද්ධ උදාහරණය තමයි CH3COO- සහ CH3COOH ඇසිටික් අම්ලය සහ ඇසිටේට් අයනය කියන මෙතන සාමාන්‍ය සෝඩියම් ඇසිටේට් තමයි අපිට විභාගයේ දෙන්නේ නිතරම. මෙන්න මේ පද්ධතිය අපිට ගන්න පුළුවන් ස්වාරක්ෂකයක් කියලා අම්ල හෝ භස්ම වලට විරුද්ධව ක්‍රියා කරනවා. නමුත් මේක මතක තියාගන්න බොහොම පොඩි රේන්ජ් එකක් ඇතුලේ විතරයි මේක ඇත්තටම වැඩ කරන්නේ කිව්වා වගේ 10 ගුණයක රේන්ජ් එකක් ඇතුලේ විතරයි. ඊට වඩා වැඩිපුර අම්ල හෝ භස්ම වැටුනොත් එහෙම පද්ධතියට මේ ස්වාරක්ෂක ගුණය නැති වෙලා යනවා. මොකද මේගොල්ලන්ට දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට pH එක යාමනය රෙගියුලේට් කරන්න මේගොල්ලන්ට බෑ. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් අපි blood pH එක උනත් අපිට වෙනස් يعني නියතව තියාගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඊට වඩා කෑම ආම්ලික හෝ භාෂ්මික ඊටාම ආම්ලික හෝ ඊටාම භාෂ්මික කෑම දිගටම වැටුනොත් එහෙම අපිට මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ මේ තියෙන අනිත් උදාහරණය මේක තමයි blood pH එකේ තියෙන්නේ බයිකාබනේට් අයනය සහ කාබොනික් අම්ලය. මෙන්න මේ දෙන්නත් අපිට අපේ රුධිරයේ pH එක යාමනය කරන්නේ මේක. එතකොට මේක වැටෙන්නේ මෙන්න මේ HA- කියන මේකටම තමයි මේ කැටගරි එකටම තමයි. ඊළඟට අපි යනවා අනිත් කැටගරි එකට. මේක සාමාන්‍ය වැඩිපුර ඇහෙන ප්‍රශ්න ඇහෙන එකක් නෙමෙයි. නමුත් මේකිනුත් ඉඳලා හිටලා ඔය ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ භස්මයක්. දුබල භස්මයක් සහ දුබල භස්මේ
ලවණය. ඒකට BH+ කියලා කියන්නේ ඒකයි. ඒතර මේකට හොඳම උදාහරණයක් වань නිකන් මතක් කරගන්න පුළුවන් ඇමෝනියා. මෙතෙන්ට ඇමෝනියා දාලා මෙතෙන්ට NH4+ දාගත්තා නම් ඒක හොඳම උදාහරණයක් මේකට. මයික් මෙතනත් පෙන්නලා තියෙනවා. ඊට අමතරව මේකට අපිට මෙන්න මෙයාවත් දාන්න පුළුවන් මෙතිල් ඇමීන් සහ මෙතිල් ඇමෝනියම් ලවණය. මේ තියෙන එක. එතකොට මෙන්න මේකෙනුත් විභාග ප්‍රශ්නයක් අහලා තිබුණා මම දැක්කා. මෙන්න මේ පද්ධතිය යූස් කරලා. සාමාන්‍යයෙන් මේක තමයි most common. නමුත් මේකෙනුත් ප්‍රශ්න එන්න පුළුවන් සහ මේ දෙකම නැතුව වෙන මොනවා හරි එන්නත් පුළුවන්. එතකොට මේ BH කියන එක BH+ කියන මෙන්න මේ පද්ධතිය uncommon වැඩි ප්‍රශ්න ඇහෙන පද්ධතියක් නොවුනට හොඳට අඹරලා දෙන්න පුළුවන් ගාණක් තමයි මේක. එතකොට මේකේ මොකද්ද මේ වෙන්නේ? මෙන්න භස්මයේ ඉන්නවා දුබල භස්මය. වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා BH+ සහ OH- හදනවා. මෙතන එන්නේ KB එකක්. නමුත් මේක හෙන්ඩර්සන් හැෂල්බර්ග් සමීකරණයට ගනිද්දී අපිට මේ විදියම සමීකරණයක් මෙතන හදන්න පුළුවන්. මේ විදියට ලියලා එතකොට මේ KA එක අපිට මෙතන මේ KA කියලා කියන්නේ මේ KB ගෙන් ව්‍යුත්පන්න කරන එක. එතකොට ඒක ගන්න හැටි තමයි මේ පෙන්නලා තියෙන්නේ. KW ගෙදීම මෙතන KB එක දැම්මහම මේ K එක අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේකේ තර කලින් සිද්ධියම තමයි ධන හෝ ඍණ එක. කියන්නේ 10 ගුණයක් මෙයාට වඩා 10 ගුණයක් මෙයා ඉන්න ඕනේ. ඒ වගේ ඒ සිද්ධිය තියෙනවා. මේ BH+ කලින් කිව්වා වගේ එළියෙන් දාන්නම ඕනේ. මෙතනින් හැදෙන BH+ ගැන නෙමෙයි මේ තියෙන්නේ. එළියෙන් දාන BH+ ගේ පද්ධතියට දාන BH+ ගේ සාන්ද්‍රණය ගැන. එතකොට මෙයාගෙන්ම කැඩිලා එන BH+ මෙතෙන්ට පාවිච්චි වෙන්නේ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් නිසා අපි ඒක නොසලකා හරිනවා. එතකොට මේ තියෙන්නේ අම්ලයක් හෝ භස්මයක් දැම්මහම මේ පද්ධතිය ක්‍රියා කරනදී අපි අම්ල පොඩ්ඩක් දැම්මොත් එහෙම මේ පද්ධතියට භස්මය තමයි ගිහිල්ලා මෙන්න මේක හදන්නේ. භස්ම ටිකක් දැම්මොත් එහෙම අම්ලය මේකේ තියෙන මේ සංයුග්ම අම්ලය මෙන්න මෙයා තමයි මෙතනදී වැඩ කරන්නේ. ඒක නියුට්‍රලයිස් කරන්න. එතකොට මේ BH+ සහ B හැදුනහම අර කලින් කිව්වා වගේ මෙයා අඩු වෙන ප්‍රමාණය මෙයා වැඩි වෙනවා. මෙයා අඩු වෙන ප්‍රමාණය මෙයා වැඩි වෙනවා. එතකොට ඔයාලට දෙන ප්‍රශ්නේ මේකද කියන එක මත ගාන හදන විදිය ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ස්වාරක්ෂක ගැන සම්පූර්ණ මේ A-level syllabus එකේ ඔච්චරයි තියෙන්නේ. අපි ගත්තොත් එහෙම තව මීට වඩා ස්වාරක්ෂක ගැන සෑහෙන තියරි තියෙනවා. මේ ස්වාරක්ෂකයක තියෙන බෆර් මේකට අපි කියන්නේ බෆර් සොලියුෂන්ස් කියලා කඩෙන්. එතකොට බෆර් කැපැසිටි කියලා එකක් තියෙනවා. සමහර ක්ලාසස් වල ඔකත් උගන්වනවා. නමුත් ඒක අපිට A-level වලදී ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් මෙච්චර තමයි ඔයාලට දැනගන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ බෆර්ස් ගැන. රයිට්. ඔයා මේ වීඩියෝ කියවනකම් බැලුවා නම් දැන් ඔයා දන්නවා ස්වාරක්ෂක ගැන හැමදේම. එහෙනම් මේ වීඩියෝ එක යාළුවන්ට ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.